හලෝ කොහොමද හැලට මේ තමයි අපි අපේ ගෙදර ඉස්සෙල්ලාම දැක්ක විදිය. දැකලා සතියකින් මේ විදිහට අපි ගේ ගත්තා. ඊට පස්සේ මේ තමයි අපි ඉස්සෙල්ලාම කොන්ට්‍රැක්ට් එක දුන්න දවස් අපේ ගේ රිපෙයාර් කරන්න මේ අපි සතුටෙන් ඉන්න දවසක්. ඇත්තටම මේ වීඩියෝ එක මම කරන්නේ මට මෙමරි එකක් විදියට. මේ තමයි මගේ ජීවිතේ ආසම කැමතිම පීරියඩ් එක කිව්වොත් හරියි. මේ තින්නේ අපේ උළුවස්ස තිබ්බ දවස. මේ වීඩියෝ එක මම ආයිමත් බලලා දානවද නැද්ද කියලා හිතේ මං හිතුවා කමක් නෑ මේක මට මෙමරි එකක් කියලා හොඳ. මේක තමයි අපේ ලයිෆ් එකේ අපිටම කියලා ගත්ත පළවෙනි ගෙදර. මමයි මගේ අයියයි එකතු වෙලා එතකොට අපේ අම්මාගේ සපෝට් එකත් එක්ක අපි ගත්ත පළවෙනි ගෙදර. මේකේ අපිට හරිම විශේෂයි. අපි හිතුවේවත් නැති විදියට මේකේ අපිට ගන්න පුළුවන් වුණා. මේ ඔක්කොම පේන්නේ අපිගේ රිපෙයාර් කරපු විදිය. අපි පර්චේස් කරපු වෙන්ඩර්ස්ලාත් හරිම සපෝටිව් වුණා. අපිට ලොකු හෙල්ප් එකක් දුන්නා අපේ ගෙදර අපි කැමති විදියට හදන්න. ඉතින් මේ හැමදේම නිකන් හිතන්නේ නැති විදියට මාසයක් දෙකක් ඇතුළත එකපාරටම වුණා. මේකෙන් තමයි මම ඉගෙන ගත්තේ අපිට හිතෙන දේවත් අපි කැමති දේවත් නෙවෙයි වෙන්නේ. අපිට හොඳම දේ වෙන්නේ කියලා. අපි හැමනිතරම අපිවම ට්‍රස්ට් කරොත් එහෙම මම හිතනවා අපිට මේ වගේ හොඳ දේවල් වෙනවා කියලා. ඉතින් මේ අපේ මහන්සිය මේ විදියට බලන් ඉන්න එකත් මම මේ වීඩියෝ එක වොයිස් දෙද්දී මට පුදුම සතුටකුත් දැනෙනවා දුකකුත් දැනෙනවා. ඒ කියන්නේ මේ මට කැමති විදියට මට ඕන විදියට මගේ ගෙදර මට මෙහෙම හදාගන්න පුළුවන් වුණ එක ගැන මට හරිම සතුටුයි. මේ විදියට තමයි හැම වැඩක්ම උනේ. අපේ ගෙදර අපේ අයියාත් රට හිටපු නිසා කවුරුත් පිරිමි කෙනෙක් හිටියේ නැහැ. ඉතින් මං තමයි හැමදේම දුවලා පැනලා කරේ. ඒ කාලේ මට හිතුණා ගැහැණු ළමයෙක් කෙල්ලෙක් නැත්තම් මන් දන්නේ අපිට පුදුම ශක්තියක් තියෙනවා හැමදේම තනියම මැනේජ් කරගන්න. අපිට කැමති දේවල් ගන්න හැමදේම කරගන්න. මං හිතන්නේ ඒක ලොකු බ්ලෙසින් එකක් වෙන්න ඇති අපිට ලැබිලා තියෙන. ඒ කියන්නේ කවුරුත් නැතුවත් අපිට හැමදේම කරගන්න පුළුවන් කියන දේ මං එදා තමයි ඉගෙන ගත්තේ. අපේ තාත්තා දැන් නැති වෙලා අවුරුදු 15ක්. ඒ 15ට පස්සේ මෙහෙම දෙයක් වෙච්ච එක ලොකු සතුටක්. මේ තමයි අපේ ගෙදර ටුවර් එක. මේක මං ගත්තේ හරියටම ජනවාරි 1 වෙනිදා 2026. මේ අපේ ආච්චි. මේ අපේ අම්මයි නංගි. මෙදා තමයි මම ෆුල් වීඩියෝ එකක් අපේ අයියට යවුවෙත්. අයියත් එහෙම ලොකුවට දැකලා තිබ්බේ නැහැ ගෙදර හරියටම. කොනෙන් කොන පැත්තෙන් පැත්ත තමයි හැමනිතරම අපි පෙන්නන්නේ අයියට. ඉතින් මෙදා තමයි මං හිතුවේ අයියට ෆුල් වීඩියෝ එකක් කරලා යවනවා කියලා. මේ තමයි මගේ වෝඩ්‍රොප් එක. ගෙදරින් මං කැමතිම තැන මං වැඩිපුරම ඉන්න කැමති මෙතනට. මේ තමයි මම හැමදේම මට කැමති විදියට අපේ අම්මට කැමති විදියට අපි හදාගත්තා. හරිම සතුටුයි. මට හිතෙනවා මේ හොඳටම ඇති කියලා. මේ අපි කිරිතුරු දවස. එතකොට මේ තියෙන්නේ ඉස්සලාම හාමුදුරුවෝ වැඩම කරපු දවස අපේ ගෙදරට. මෙහෙම තමයි වුනේ. හරිම සතුටුයි ඇත්තටම අපිට මෙහෙම දෙයක් කරගන්න පුළුවන් වෙච්ච එක ගැන. Okay, bye.